රයිට් සාදරයෙන් පිළිගන්නවා හැම මගේ YouTube channel එකට. ඉතින් මේ වීඩියෝ එකෙන් ගෙනත් තියෙනවා ඔයාලට People's Bank එකේ ස්ථාවර තැන්පතුවක් ඔයාලා දාන්න ඉන්නවා නම් ලබා ගන්න පුළුවන් ස්ථාවර තැන්පතු වල රේට් එක ගැන කතා කරන්න. ඉතින් එතකොට People's Bank එකේ අපිට normal FDs දානවට වැඩිය තරමක් වැඩිපුර පොලියක් දෙන ගිණුමක් තියෙනවා. ඒ සම්බන්ධයෙන් තමයි කතා කරන්නේ. ඉතින් People's එකේ ඔයාලා normal FD එකක් open කරනවා නම් සාමාන්‍ය තැන්පතුකරුවෙක් විදිහට මේ තියෙන්නේ ලබා ගන්න පුළුවන් රේට් එක. ඉතින් 6.75 තියෙනවා එක් මාසයකට. මාස 6කට වගේ දානවා නම් 7.5 වගේ රේට් එකක් තියෙනවා. වසරකට FD දානාට 8.5 රේට් එකක් තියෙනවා. මන්ත්ලි ගන්නවා නම් 8.2ක් තමයි රේට් එක වෙන්නේ. වසරකට ස්ථාවර තැන්පතුවක් දාන අයට. ඊට අමතරව මාස 24 තියෙනවා 9.4යි. කල්පිරීමට දෙන්නේ මන්ත්ලි ගන්න අයට 8.65යි. ඔය විදිහට රේට් එක බලා ගන්න පුළුවන්. එතකොට මම කතා කරන්නේ අද මෙන්න මේ normal FD එක ගැන නෙවෙයි. BOC එකෙන් ලබා දෙන මෙන්න මේ People's Wealth කියන ගිණුම සම්බන්ධව. ඉතින් මෙතන රේට් එක සාමාන්‍යයෙන් සැලකිය යුතු විදිහට බලා ගන්න පුළුවන්. අර කලින් කතා කරපු රේට් එකත් එක්ක සාපේක්ෂව වැඩි. ඉතින් වසර දෙකකට FD දාන අයට කල්පිරීමට ගෙවනවා බලා ගන්න පුළුවන්. 10%ක් මෙන්න මෙතන සටහන් කරලා තියෙනවා. වසර දෙකක් හැබැයි ඒ වගේ මන්ත්ලි ගන්නත් පුළුවන්. එහෙම ගන්නවා නම් 9.15ක රේට් එකක් තියෙනවා. වසර 3ටත් ඒ විදිහටමයි 9.15යි මන්ත්ලි ගන්න අයට කල්පිරීමට 10.5යි. වසර 4ට ගියොත් 11ක් තියෙනවා කල්පිරීමට මන්ත්ලි 9.15යි. එතකොට මන්ත්ලි ගන්නවා නම් ඔයාලට වසර දෙකකට වගේ ස්ථාවර තැන්පතුව දාලා 9.15 ගානේ ගන්න පුළුවන්. එතකොට සාමාන්‍ය ස්ථාවර තැන්පතුවක් දැම්මොත් ඔයාලට වසර දෙකකට ගෙවන්නේ 8.6යි පහෙමයි තියෙන්නේ. ඒ වගේම වසරකට ස්ථාවර තැන්පතුව දැම්මොත් මන්ත්ලි ගන්නට 8.2යි. නමුත් මේ People's Wealth කියන ගිණුමේදී වසර දෙකකට දාගන්න පුළුවන් නම් 9.1යි පහක රේට් එකක් ගන්න පුළුවන්. ඉතින් අපි කැල් කරගෙන බලමු කොයි වගේ රේට් එකක්ද අපිට එන්නේ කියලා. එතකොට අපිට පුළුවන් ලක්ෂ 10ක් වගේ මුදලකට මේක කැල් කරගන්න. ඉතින් ඔයා දාන මුදලත් එක්ක මෙතන ලැබෙන ඉන්ට්‍රස්ට් එක වෙනස් වෙනවා. 9.15යි පොලි අනුපාතික අපි ගුණ කරගෙන බලමු. ඉතින් ඒ වගේම තියෙනවා BOC එකේත් මේ වගේ ගිණුමක් ඒ සම්බන්ධයෙන් උත් කතා කරන්නම්. එතකොට 91500ක් එනවා. අපි මේ මුදල ගන්නේ වාර්ෂික මාසික නිසා 12 බෙදාගමු. එතකොට අපිට රුපියල් 7625 ගානේ ගන්න පුළුවන් සෑම මාසයකම. එතකොට මේක අපිට ගන්න පුළුවන් 7625 ගානේ මාස 24ක් ගන්න පුළුවන්. ඒ කියන්නේ අවුරුද්දයක් නේ අපි මේ FD එක ඕපන් කරන කාල සීමාව. එතකොට අපිට රුපියල් 1,83,000ක පුල් පේමන්ට් එකක් ගන්න පුළුවන් අපේ පොලිය විදිහට. මම අර කලින් කතා කරපු 7625 ගානේ මාසින් මාසිකව ඔයාලා ගන්නකොට. ඉතින් ඊට අමතරව තව තියෙනවා මෙයාලගේ ජ්‍යෙෂ්ඨ පුරවැසිකල ස්ථාවර තැන්පතුවක්. ඒ සම්බන්ධයෙන් උත් කතා කරලා අපි කතා කරමු ඊළඟට. BOC එකේ මම කිව්වා තියෙනවා කියලා තවත් ගිණුමක් ඒ සම්බන්ධව. මේ බලා ගන්න පුළුවන් වෙන්නේ පරිණත ඉන්ට්‍රස්ට් රේට්ස් People's Bank එකේ ලබා දෙන ජ්‍යෙෂ්ඨ පුරවැසි ස්ථාවර තැන්පතු පොලිය අනුපාතය. ඉතින් මෙතනත් People's Wealth එකට වඩා රේට් එක අඩුයි. ඔයාලට කියව ගන්න පුළුවන් මෙතන ලැබෙන රේට් එක. මේ තියෙන අවුරුදු 55-60 අතර ජ්‍යෙෂ්ඨ පුරවැසියන්ට ලබා ගන්න පුළුවන් රේට් එක. මාස 12කට FD එක දැම්මොත් 8.5යි කල්පිරීමට දෙන්නේ මන්ත්ලි 8.2යි දෙන්නේ. ඉතින් ඊට වඩා වැඩිපුර පොලියක් ගන්න පුළුවන් අර People's Wealth එකේ. ඉතින් අවුරුදු 60ට වැඩි ජ්‍යෙෂ්ඨ පුරවැසියන්ගේ රේට් එක තමයි මේ තියෙන්නේ. වසරකට FD එක දාලා මන්ත්ලි ගන්නවා නම් 8.4ක් දෙනවා. කල්පිරීමට 8.75යි. ඉතින් මෙන්න මෙතන තියෙන රේට් එකටත් වැඩි පුර රේට් එකක් තමයි ඔයාලා දකින්න ඇත්තේ කලින් People's Wealth එකේ තියෙනවා. ඉතින් ඒ නිසා ඔයාලා FD එකක් දානවා නම් වසර දෙකකට වගේ දාන්න ඉන්නවා නම් People's Wealth එක හොඳයි. People's Bank එකේ දැනට තියෙන මේ ෆික්ස් ඩිපොසිට් කම්පෙයාර් කරලා බලනකොට අපි බලමු මම කිව්වා මේ විදිහටම තියෙනවා කියලා BOC එක පැත්තෙත් ගිණුමක් අපි මේ පැත්තට ගිහලා බලමු කොහොමද BOC එකේ රේට් එක සටහන් වෙලා තියෙන්නේ කියලා. රයිට් ඉතින් BOC එකේ ප්‍රොස්පෙරිටි ඩිපොසිට් එක ගැන තමයි කතා කරන්නේ. ඔයා දැනටමත් මේ ගැන දන්නවා වෙන්න පුළුවන්. ඉතින් එහෙම දන්න කෙනෙක් නම් මේ වීඩියෝ ස්කිප් කරලා යන්න පුළුවන්. ඔන්න දන්න නැති කෙනෙක්ට මම විස්තර ටික කියන්නම්. බලා ගන්න පුළුවන්. එතකොට මෙයාලගේ ඔප්ෂන් පහක් තියෙනවා. අර People's Wealth එකේ වගේ මාජර බැංකුවේ තියෙන People's Wealth එකේ වගේම තමයි වසර දෙකෙන් තමයි පටන් ගන්න. වසර දෙකේ ඉඳලා කාලේ වැඩි වෙන්න රේට් එක වැඩි වෙනවා. එතකොට 2,50,000ක් දාලා ඔයාලට අවම වශයෙන් ස්ථාවර තැන්පතුවක් ඕපන් කරගන්න පුළුවන්. මන්ත්ලි වගේම කල්පිරීමට දෙනවා. කල්පිරීමට 10.5ක් දෙනවා. ඒ වගේම 9.4ක් දෙනවා. අවුරුදු දෙකකට FD එක දාලා මාසෙන් මාසෙට ගන්න අයට 9.4ක්. ඉතින් People's Bank එකේ තිබ්බ People's Wealth එකේ අපිට බලා ගන්න පුළුවන් වුණේ 9.15යි. හැබැයි BOC එකේ තියෙනවා 9.4ක්. එතකොට අපි People's Bank එකත් එක්ක කම්පෙයාර් කරොත් BOC එකේ රේට් එක ටිකක් වැඩි මන්ත්ලි ගන්න අයට. ඉතින් මෙයාලගේ ලැබෙනවා ඔයාලට අපි එකක් ගන්නයි කරගමු රුපියල් 10,000ට කීයද ලැබෙන්නේ කියලා හොයාගන්න. ඉතින් ලක්ෂ 10ක් දාන අයට ලැබෙනවා මෙතනදී වසර දෙකකට දාන අයට 9.4ක්. ඒ කියන්නේ අපිට රුපියල් 94,000ක් ලැබෙනවා. ඉතින් මේ 94,000 අපි 12න් බෙදාගමු. එතකොට අපිට ලැබෙනවා මන්ත්ලි ගන්න අයට රුපියල් 7,833ක්. ඉතින් 7,833 ගානේ තමයි ලබා ගන්න පුළුවන් වෙන්නේ මෙන්න මේ රේට් එකට. මාස 24ක් පුරාවට ඔයාලට මේ රේට් එක ලබා ගන්න පුළුවන්.
එතකොට අපිට ලැබෙන අවසාන පේමන්ට් එක විදිහට රුපියල් 1,88,000ක පොලි මුදලක් මෙන්න මේ 1,10 මුදලට ගණනය කරලා ගත්තම. ඉතින් මේ විදිහටම වසර දෙකට විතරක් නෙමෙයි ඊට වඩා වැඩිපුර කාලවලටත් BOC එකකින් රේට් එක ඔෆර් කරනවා. වසර 3 තියෙනවා. එතනදී 9.6ක් ගෙවනවා මාසෙන් මාසෙට ගන්න අයට කල්පිරීමට 11%ක පොලි අනුපාතිකයක් ලබා ගන්න පුළුවන්. අවුරුදු 5 තියෙනවා. එතනදී 2,50,000යි එතනදී මිනිමම් ඩිපොසිට් එක 9.75ක රේට් එකක් ගන්න පුළුවන් ඔයාලා මාසෙන් මාසෙට ගන්නවා නම් ඒ වගේම වාර්ෂිකව ගන්නවා නම් 10යි කල්පිරීමට 12%ක රේට් එකක් තියෙනවා. ඒ වගේම දීර්ඝතම කාලය විදිහට වසර 7 තමයි බලා ගන්න පුළුවන් වෙන්නේ. එතනදී ලක්ෂ 10ක් දාන්න ඕනේ FD එකට අනිවාර්යයෙන්ම 9.8ක් තියෙනවා රේට් එක මාසෙන් මාසෙට ගන්න අයට කල්පිරීමට 12.5යි. ඉතින් ওই විදිහට තමයි මේ People's Bank එකේ සහ BOC එකේ ඔයාලට long term විදියට මුදල් යොදවන්න හිතාගෙන ඉන්නවා නම් රේට් එක බලා ගන්න පුළුවන් වෙන්නේ. ඉතින් මීට අමතරව තව long term සහ short term විදියට මම රේට්ස් ගන්න පුළුවන් කොයි ආකාරයෙන්ද කියන එක මගේ channel එකේ videos upload කරලා තියෙනවා. ඒව බලන්න. එතකොට BOC එකේ ඔයාලා FD එකක් දානවා නම් මේ BOC අද මේ කතා කරපු prosperity deposit එක හොඳයි. ඒ වගේම ස්පෙෂල් FDs තියෙනවා BOC එකේ ඔයාලා දන්නවා දින 100 ඉඳලා දින 600 වෙනකන් තියෙනවා. ඉතින් ඒ සම්බන්ධයෙන් නම් මම මේ වීඩියෝ එකෙන් කතා කරන්නේ වීඩියෝස් හදලා තියෙනවා ඒවා බලන්න. එතකොට ඒකේ රේට් එක හොඳයි. ඊට අමතරව People's Bank එකේ නම් People's Wealth එක තමයි දැනට රේට් එක වැඩිපුර අපිට බලා ගන්න පුළුවන් වෙන්නේ. ඊට අමතරව සම්පත් commercial වගේ බැංකුවල money market වගේ ගිණුමක් තියෙනවා සහ එයාලගේ රේට් එක සාමාන්‍යයෙන් 9, 10, 11 වගේ මට්ටමේ තියෙනවා. ඒ සම්බන්ධයෙන්ුත් ඔයාලට දැනගන්න පුළුවන් මගේ channel එකට ගිහිල්ලා වීඩියෝස් බලුවොත්. ඉතින් මං හිතනවා මේ ගැන වීඩියෝ එකත් ඔයාලට වැදගත් වෙන්න. ස්ථාවර දම්පතුවක් ආරම්භ කරන්න ඉන්නව නම් අපි බලමු ඉදිරියේදී ස්ථාවර දම්පතු පොලි අනුපාත වල මොකද වෙන්නේ කියලා. ඉස්සරහට අප්ඩේට් වෙන මේ වගේ තොරතුරු දැනගන්න අනිවාර්යෙන් අපි channel එක subscribe කරලා අපිත් එක දිගටම එකතු වෙලා ඉන්න කාරණාවත් මතක් කරනවා. ඉතින් අදට ගිහින් එන්න සියලු දෙනාටම සුබ දවසක් වේවා.